Good morning. අපි මේ ඉන්නේ අකුර ප්‍රකාශන කුටිය. අකුර ප්‍රකාශන කුටියත් එක්ක එකතු වෙලා වෙනකොට මේ පාර අකුර ඇතුලේ තමයි අරටුව තියෙන්නේ. අරටුව තියෙන්නේ අකුර ඇතුලේ. ඉතින් ඒ හින්දාම මේවල අරටුව අලුත්ම පොතක් එක්ක තමයි අදත් එකතු වෙන්නේ උදේ පාන්දර. ගොඩක් දුර ඉඳලා ඇවිල්ලා ඉන්නවා අපේ වාසනා බාලසූරිය අක්කා. කොහොමද ෆීලිං එක දැන් හිතේ තියෙන? මට ඇඬුණා. මේ අඬලා ඉන්නේ ළමයි. කියන්නේ ඉතින් ඇත්තටම සතුටුයි. ඒ සතුට දුන්නේ ඔයා. ඉතින් කියන්න වචන නෑ. ඇත්තටම සතුටුයි. සතුට දෙනකොට තමයි අපිට සතුට ලැබෙන්නේ නේ. ඉතින් ඒ හින්දා මෙතේ වාසනා බාලසූරිය අක්කාගේ කැටලියානේ. කැටලියා මලක්. කැටලියා මලක් මම දැක්ක අරටුවෙන් ආපු ලස්සනම කවරයක් තමයි වාසනාක්කගේ පොතේ තියෙන්නේ. හැමෝම ඊයේ ඉඳලා කියන දෙයක් තමයි කවර ලස්සනයි කියලා. ඒ වගේම තමයි පොතත් හරි ලස්සනයි. ඒක මට අනිවාර්යෙන් කියන්න පුළුවන්. වාසනාක්කගේ කතන්දර හරි ලස්සනයි. හරි වෙනස්. ඒ වගේම තමයි පොතේ කවරේ හදන්නේ සුමේද මොරායිස් මහත්මයා. ඒකම දැන් මට කියන්න දැන් මේ අක්කගේ කීවෙනි පොත දාරටුවත් එක්ක එන්නේ? 7 වෙනි පොත. ලකී 7. ඔයා හිතන්න මං කොච්චර වාසනාවන්තද කියලා. ඔයාගේ ලකී 7 පොත ඇතුලේ පිටුම තියෙනවා මට. මං කැමති ඔයා ඒක කියවනවා. පිදුම හිත හිරි වටන මනුස්සකම වපුරන ආදරෙන් සිත් කලතන ආදරණීයම හිනා මලට මේ පිදුම ෆීනික්ස් කිරිල්ලිට සදා ආදරයෙන් මාෂි හේමපාල නූතනයේ දේදුණු කුමාරිට ආදරෙන්. Thank you so much. මේක හරි වටිනවා. ඒ කියන්නේ මට ඒක ඒ ෆීලිංස් වචන වලට දාන්න මේවා thank you. ආදරේ. අපි දැන් යමු. දැන් 7 වෙනි පොතනේ. මේක අක්කා සාමාන්‍යයෙන් ටිකක් ලොකු පොත් ලියන්නේ. ඔව් කියන්නේ ලොකු පොත් කියන්නේ නෑ පොඩි ඒවා ලියනවා. මේ සාමාන්‍යයෙන් ඕකේ තියෙන අර කතාව මට එළියට ගන්න ඕන නිසා ටිකක් කතාව දිග්ගැස්සුනා. මට කියන්නේ කැටලියා මලක්. මොන වගේ මලක්ද මේ? කැටලියා මලක් කියන්නේ සම්මතය සහ අසම්මත කතා දෙකක් අතර හිරවිච්ච මලක්. එතකොට ඒකට වග කිය යුත්තේ තමයි සාරංගා. එතකොට ඉස්සෙල්ලාම මේ සම්මතයයි අසම්මතයයි හිර වෙන්නේ සාරංගා. ඒකට එයා හිරවීම නිසා තමයි ඒකේ ප්‍රතිඵලය තමයි කැටලියා මල. ඉතින් ඔතන මෙහෙමයි. චරිත කිව්වොත් නාත් සාරංගා අපි කවුද චාපා සුමීර ඔය ප්‍රධාන චරිත 4 මම ඇත්තටම දැක්ක සහ මං ඇසුරු කරපු චරිත 4ක්. එතකොට ඔය පොතේ ඇතුලේ ගොඩක් තියෙන්නේ නාත් චාපතරක් එහෙම සිදුවෙච්ච ඇත්ත සිදුවීම් තියෙනවා. සහ කතාවේ සුමීර කියන්නේ දෙවි කෙනෙක් වගේ මිනිස්සෙක්. සමහර කියන්නේ සම්මතයත් අසම්මතයත් හිරවෙච්ච සමහර චරිතවලට මේ දෙවියා පේන්නේ නැහැ. දෙවිවරු පේන්නේ නැහැ. නමුත් දෙවිවරු ඉන්නවා කොච්චර තමන්ව කියන්නේ දෙවියෝ කියන්නේ හොඳ කෙනාටත් සලකනවා නරක කෙනාටත් සලකනවා. එයාට මේවා එකක් නැහැ. කියන්නේ වර්ග කිරීමක් නැහැ. ඒ වගේ සුමීර සාරංගා වැරදක් කළාට එයා බලාපොරොත්තු බෝසත් කුලයේ පිරිමියෙක්. අන්න හරි. ඒ ටික තමයි උච්චි වටේම ගිහිල්ලා වචනේ අරගාවේ. ඔව්. බෝසත් කුලයේ පිරිමියෙක්. එමෙ පිරිමිය අපිට හම්බ වෙනවා. දැන් මට මේ මෙහෙම දෙයක් කියන්න දෙනවා. අක්කා මේ හරි ලස්සනට විස්තරාත්මකව අර පොතක ලියනවා වගේ අපිට විස්තර කියද්දී අක්කේ මේ කතුවරියක් විදිහට දැන් පොත් 7ක් කියන්නේ දිගු ගමනක්. මේ ගමනේ ආරම්භය කොහොමද සිද්ධ වෙන්නේ? ගමනේ ආරම්භය ඉස්සෙල්ලාම ලියන්නේ සඳගිරි කුමරි. ඒකත් ඇත්තම මම දැක්කපු චරිත දෙකකින් ගත්ත මගේ ප්‍රබන්ධයක් නිර්මාණයක් වෙච්ච දෙයක් සඳගිරි කුමරි. ඉතින් ඒක ඇත්තටම සමහර වෙලාවට මගේ ජීවන අත්දැකීම් තමයි මාව ලේඛිකාවක් කළේ. සහ මේ මගේ ජීවිතයම තමයි මාව ලේඛිකාවක් වෙන්නේ. කියන්නේ කවුරුත් මට ලේඛිකාවක් වෙන්න ඔයා ලියන්න ඒ මොකුත් මේ
බල කළේවත් ආරාධනා කළේවත් නෑ. නමුත් මම විසින්ම ගොඩනගාගත්ත ගමනක් තමයි මේ තියෙන්නේ. ඊට පස්සේ තමයි මට ඉතින් මගේ මේ සැමියාගෙන් ලොකු පිටුපහලක් හම්බ වෙනවා. ඇත්තටම මේ කතාවේ ඉන්න සුමීර වගේ මේ චරිතයක් තමයි මගේ සැමියා. ඉතින් ඒ වගේ තමන්ගේ බිරිඳට මගේ සැමියා මට හැමෝම දන්නවා මටත් වැඩිය හොඳයි කියලා. ඉතින් ඇත්තටම කොහොම හරි ඉතින් මගේ ගමනේ අද වාසනාව අක්කගේ ලේඛිකාවක් වෙලා පොත් 7ක් ලියලා ඒකේ කවුරු හරි පිටිපස්සෙන් ඉන්නා නම් ඒ සැමියා තමයි ක්‍රෙඩිට් එක යන්නේ. මෙහෙමයි. මගේ ලිවීම් කටයුතු වලදී සැමියා තමයි. ඒ කියන්නේ මට නිදහස දීලා බබාගේ වැඩ කරගෙන ඒ හැමදේම කරන්නේ මහත්තයා. එතකොට මගේ ලිවීමේ සම්පූර්ණ නිදහස හම්බ වෙන්නේ මේ ක්‍රෙඩිට් එක හම්බ වෙන්නේ මහත්තයාට. ඊට පස්සේ ඉතින් මේ පොත නිර්මාණය කරපු හැමෝටමත් විශේෂයෙන් ඔයාටත් මගේ ආදරය හම්බ වෙනවා. හම්බ වෙනවා. ඉතින් අපිට කියන්න අකුර අරටෝ ප්‍රකාශන ආයතන ගැන. ඔයාලා මොකද දැන් මම 7 වෙනි පොත මේක ලංකි 7 පොත. පොඩි දේවලුත් එක ලොකු බාධාගත් එක අපි කොහොම හරි පොත අරගෙන ආවා. දැන් මොකද හිතෙන්නේ? ඇත්තටම මේ පොත 7 කියන්නේ මම ලොකු බලාපොරොත්තුවකින් කරපු පොතක්. ඒක මාෂි නිසාම මම මාෂි පොත මට කතා කරන වෙලාවෙත් මම මාෂි එක්ක ඇඬුවා. මට හරි සන්තෝෂයක් දැනුණා. කියන්නේ අර මම හිතාගෙන හිටියේ නෑ අරටුවත් එක්ක පොතක් කරනවයි කියලා. නමුත් මාෂිම තමයි මට ඒ ගමන් මඟ පෙන්නුවේ. මේ ඉතින් මේ අරටුවට මේ මාව සම්බන්ධ කරපු මාෂිටත් අරටුවේ ඉන්න හැමෝටම දීපාල් සර්ට සුමේද සර්ට හැමෝටම කාර්ය මණ්ඩලයේ මේ කවර් කරපු කෙනා මල්ලිගෙත් පවා ඉඳලා අපි මේ කවර් එක අපේ මල්ලිගේ නම මොකද්ද? සුපුන්. මොකද සම්පූර්ණ නම? සුපුන් මදුසංග. මදුෂික. හරි. විශේෂයෙන්ම සුපුන් මදුෂිකව මතක් කරන්න ඕනේ. අපිට අපි ඊයේ කතා කරපු පොත් දෙක සහ අපේ චින්තනයේ පොත්වල මේ කවර වලට මේ ටච් එක ගෙනල්ලා සුමේදත් එක්ක එකතු වෙලා මේ ලස්සන කරේ අපේ සුපුන්. ඉතින් සුපුන්වත් අපි මතක් කරන්න ඕනේ. අනිවාර්යයෙන්. ඒ වගේම හරි සුවදශීලී. මේ අකුර කාර්ය මණ්ඩලයේ සුපුන් ඇතුළු මේ අකුරු කාර්ය මණ්ඩලයේ අරටෝ කාර්ය මණ්ඩලයේ හරි සුවදශීලී. ඒක තමයි විශේෂයෙන් වෙන්න ඕනේ. ඉතින් අකේ බොහොමත් ස්තුතියි ගොඩක් දුර ඉඳලා ආවා. පොත අතර දෙන්නම ආවට බොහොම ස්තුතියි ඇත්තටම. ඔව් නැහැ මට ඇත්තටම මේ කොළඹ බුක් ෆෙයා එක වෙනකම් මම හිටියේ නැතුව මේ මට ඕන වුණා මේ නුවරටම ඇවිල්ලා මේ නුවරට ආපු පොත නුවර මාෂිට දෙන්න. නුවර මාෂි අතට දෙන්න. අපි හරි යුද්ධයක් කරලා ගෙනාවු පොතක් මේක තමයි. ඇවිල්ලා අරන් යන්න. අම්මෝ. බෝම්බක් ගහලා තියෙනවා. ඔව් මේ බෝම්බක් ගහලා උදේ ඉඳලා බෝම්බ ගහනවා. අපරට බෝම්බක් ගහලා තියෙනවා. හරිද ඉතින් ඒ හින්දා මේ ඉතින් කොහොම හරි කරලා මෙහෙම බාධක මැත්තෙන් එන දේවල් ගොඩක් ලස්සනයි. ඉතින් ඔයාලට සුබ පතනවා වගේ ඉදිරි බාධක ආවලින් ආව නිසාම මම හිතනවා මේ පොත ගොඩක් අය හොඳට අනිවාර්යයි කියලා. අනිවාර්යයෙන්ම. ඉතින් මේ පොතට ඒක සාර්ථක වෙන්න කියලා වෙලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඒවත් එක්ක අනයිද එක දිගටම තව පොත් ලියන්න. සතුටින් ඉන්න. hina වෙලා ඉන්න හැමදාම මොනවාවත් ලෝකේ කඩංගකට මෙයා hina වෙලා ඉන්නේ. ඒක ඉතින් කිසි ප්‍රශ්නයක් නෑ. hina වෙනවා. හැබැයි මේ ඒ අතරින් ඇඬෙනවා. hina වෙනවා කියන්නේ ඇඬන එක තමයි කියන්නේ. හඳුළු කියන්නේ හැම එකටම අපිට පාවිච්චි කරන්න පුළුවන් දෙයක් නේ. ඒ හින්දා සුබ පතනවාට ඉතින් හරි ආදරෙයි අපි ආයෙත් ආදරෙයි හම්බෙමු. එහෙනම් ඉතින් අපි මේ ඉන්නේ කැන්ඩි බුක් ෆෙයා එකේ අකුරු ප්‍රකාශන කුඩි අමතක කරන්න බෑ මේ සාර්ථක දෙවෙනි දවස.